ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මේ මාස අවසානයේ සහ අප්‍රේල් මාසයේ තරඟ රටාවන් තුනේම තරඟාවලිට රැසක් ගෙවී ගිය 2020 ලෝක කුසලාන තරඟාවලියෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියා කණ්ඩායම මුහුණ දෙන පළමු තරඟයන් මේ වේ. 2020 ලෝක කුසලානයේ ජයග්‍රහණය කර ලෝක ක්‍රිකට් වල ප්‍රබලයින් කියා පෙන්වීමට ඉන්දියා කණ්ඩායම සමත් වුණා. ප්‍රබල ඉන්දියා කණ්ඩායමට අභියෝග කිරීමට නම් මෙදා සැරේ ලාංකික කණ්ඩායමට ලොකු වෙහෙසක් දැරීමට සිදු වේවි. මොකද මෙවර 2020 ලෝක කුසලානයේ අවසන් තරඟයට පැමිණෙනකම්ම කිසිදු කණ්ඩායමක් ඉදිරියේ දුර්වල ක්‍රීඩා විලාසයක් නොපෙන්වීමට ඔවුන් සමත් වුණා. නමුත් ලාංකික කණ්ඩායම සුපිරි අටවටයේදීම ගෙදර ආවා. අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන පරිදි ඉන්දියාව සමග 2020 තරඟාවලියක්, එක්දින තරඟාවලියක් හා ටෙස්ට් තරඟාවලියක් පැවැත්වීමට නියමිතයි. මේ මාස අවසානයේ පැවැත්වීමට නියමිත ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තරඟ සංචාරයේ සියලුම තරඟ මෙම නාලිකාවෙන් ඔබට සජීවීව නැරඹීමට හැකියාව ඇත. නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මෙතෙක් ඉන්දියාව සමග ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කර තිබෙන තරඟ දිහා බැලුවොත් වැඩිම ප්‍රමාණයක් තරඟ ජයග්‍රහණය කර තිබෙන්නේ ඉන්දියා කණ්ඩායම. නමුත් මීට වසර දෙක තුනක සිට බැලුවොත් ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රබල ජයග්‍රහණයක් ලබාගෙන තිබෙනවා. ලෝක කුසලානය තුළ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කෙරූ ආකාරයෙන්ම මේ පාරත් ක්‍රීඩා කරොත් නිසකවම මේ තරඟාවලි කිහිපයක් ලාංකික කණ්ඩායම පරාදයි. අනෙක් කණ්ඩායම් ඉදිරියේ ලාංකික කණ්ඩායම් මෙතරම් දුර්වල ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කිරීමට මූලික කරුණ පිතිකරුවන් අසාර්ථක වීම. පන්දු යැවීම දිහා බැලුවොත් මේ වෙනකොටත් අපේ පන්දු බලෑනිය සාර්ථක මට්ටමක තිබෙනවා. විශේෂයෙන්ම වේග පන්දු බලෑනිය. මෙවර ශ්‍රේණිගත කිරීම්වලදීද අපේ වේග පන්දු බලෑනිය ප්‍රධාන පන්දු යවන්නා වන දුෂ්මන්ත චමීර උඩින් සිටිනවා. පසුගිය දින පැවැත් වූ මාධ්‍ය හමුවකදී ඉන්දියා නායක සූර්ය කුමාර යාදව ලංකාව සමග ඉදිරියේ පැවැත්වීම නියමිත තරඟ සංචාරය ගැන ප්‍රකාශයක් කර තිබුණා. මේක තමයි අපි ලෝක ශූරයන් උනාට පසු ක්‍රීඩා කරන පළමු තරඟාවලි කිහිපේ. මේ අපිට ලොකුවට ප්‍රෙෂර් එකක් වෙන්නේ නැති වෙයි කියලා මම හිතනවා. ශ්‍රී ලංකා කණ්ඩායම කොතරම් දුර්වලද කියා ඔවුන් ලෝක කුසලානයේදී පෙන්නුවා. අපිට සාමාන්‍යයෙන් හරි තරඟයක් තිබෙන්නේ ඔවුන්ගේ පන්දු යවන්නන් සමග විතරයි. ඔවුන්ගේ පිතිකරුවන් නම් මගේ මිත්‍ර බුම්රා ලේසියෙන්ම දවා ගනී. අපි ලෝක කුසලානයේදීත් බලාගෙන සිටියේ ශ්‍රී ලංකාව සමග තරගයක් ක්‍රීඩා කරන්න. නමුත් ඔවුන් කලින්ම සුපිරි 8 දෙනාගේ වටෙන් එළියට වැටුණු නිසා අපිට ඒ සිදු කිරීමට බැරි වුණා. අපි මේ තරගයේ ඉදිරි තරඟ සඳහා පුහුණු වීමක් ලෙස ලබා ගන්නවා. මොකද ලංකාව සමග ක්‍රීඩා කර ජයග්‍රහණයක් ලබා ගන්න එක මට සහ මගේ කණ්ඩායමට ලොකු කාර්යයක් යනුවෙන් ඔහු පවසා තිබෙනවා. ඉතින් අපි බලමු ඉදිරියේදී කුමක් සිදු වේවිද කියා. මේ මාස අවසානයේ පැවැත්වීමට නියමිත ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තරඟ සංචාරයේ සියලුම තරඟ මෙම නාලිකාවෙන් ඔබට සජීවීව නැරඹීමට හැකියාව ඇත. නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.